This is a news alert. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ ලෙනින් කියවමු සමරු වැඩසටහන පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වුණා. මේ එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා. ඇත්තම පන්ති හතුරා බලම පන්ති හතුරා වෙන්නේ ඕන තැනක අභියෝගාත්මකව කියනවා ලෙනින්. ඒ හින්දා තමයි අපේ රටේ ලෙනින්ව හංගලා තින්නේ. ලෙනින් තමයි ඒ අයට ප්‍රායෝගිකව ගත්තම ඇත්තම සතුරා අපිට ඇත්තම මිතුරා. මේ ළඟදී චිත්‍රපටයක් එලි දැක්වුවා අශෝක හඳගමගේ. ඒ චිත්‍රපටය අවසන් වෙනවා කියලා කියන්නේ විපක්ෂය කරනකොට තරම් ආණ්ඩු කරන එක ලේසි නෑ නේද කියලා. එතකොට ඒක කෙලින්ම ඉලක්ක කරලා තියෙන්නේ අපිට. ආයේකේ හංගන්න දෙයක් නැහැ. ඒකට පොඩි උත්තරයක් දෙන්න ඕනේ එහෙම කියනවා. දැන් අපි ආණ්ඩු කරන්න පටන් අරන් අවුරුද්ද. අපේ මුළු විපක්ෂ දේශපාලන යුගයම අසීරු. මට නම් කියන්න තියෙන්නේ ඉස්සරට වඩා ගොඩාක් සනීපයි. ගොඩාක් පහසුයි. අභියෝග තියෙනවා. තමන්ගේම සගයෝ ඝාතනය කරලා තියෙද්දි ඒ ඝාතකයොත් එක්කම ගිහිල්ලා ඒ පක්ෂවල සමාජිකත්වය අරගෙන හිටගත්ත ද්‍රෝහියෝ. නම කියන්නේ 10 ඍණ 10 බිංදුව. කෙනෙකුට පේන්නේ ඒ වචන 10 15 ඇතුලේ ලෙනින් ඉන්නවා කියලා. ඉන්න ලෙනින්. ඒතර අපේ හිතවත් වූ සහෝදර සහෝදරියන් අපිට කියන ඕගොල්ලන්ට 159කුත් තියෙනවා. ඔයගොල්ලන්ට විධායක ජනාධිපතිකමක් තියෙනවා. මොකද්ද මේ කරන්නේ? ඒ කියන්නේ බලය අපි දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලය පාවිච්චි කරන්නේ. හැබැයි අපි ඉඳලා හිටලා නිකන් අර බෲස් ලීගේ වගේ ෂොට් එකක් දෙනවා. උඩු වෙලා. දුන්නම කියනවා මේ මූණට ගහන්න එපා. ඒක ෆවුල් ෂොට් එකක්. මේ මං කළු කෝට් කාරයෙක් වුණේ ගහන්න එපා. මං ජාතික ඇඳුම ඇඳලා ඉන්නේ. මං සිවුර ඇඳලා ඉන්නේ. එහෙන්ද ගහන්න බෑ. අපි දෙන්න ඕන විවේචනේ මොකක් ඇඳගෙන හිටියත් අපි ගහනවා. එතකොට කියන්න එපා ෆවුල් ෂොට් ගහනවා කියලා. ඒක සහෝදර සහෝදරියෝ අපේ යෝජනාව සමාජගත කරන්න. අපිට විවිධාකාර ප්‍රහාරයන් දේශපාලනිකව එල්ල කරද්දී හැමෝම දැනගන්න ඕන අපිත් යම් මොහතක පෙරලා පහර දෙනවා දරුණුම විදියට. ඉතින් අපේ 159 නම් සහ විධායක බලය නම් ඒක අපි කිව්වොත් අපි තුමු කාලතුවක්කුවක විතර බලයක් කියලා. ඉතින් කැටපොල් වලින් විදින්න ඕනේ වට අපි කාලතුවක්කුව පාවිච්චි කරන්නේ නැහැ. දැන් අධ්‍යාපන පරිසංස්කෘතිය ගන්න. සමහර වෙලාවට 159 තියෙනවා විධායක බලයක් තියෙනවා. ඊළඟ දාලා පෙරලගෙන දීලා දාලා උන් කුඩු කරලා දාලා ඡන්දේ දීපු ජනතාවගේ උමනාව ඉෂ්ට කරන්න. හොඳට බලන්න ඔය ඡන්දේ දීපු බලවේගද බහැලා ඉන්නේ කියලා. එහෙම කියනවා. අඬු ඒගොල්ලන්ටවත් කියන්න ඕනේ නැහැ. Tamanට ජනවරම ලබා දීපු ජනතාවට අපිට කියන්න ඕනේ. ඒක ඇත්ත. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළියට එනකොට ඒ ක්‍රියාවලියේ යම් කිසි එකක් හෝ දෙකක් හරි අඩුවක් තිබ්බනේ. ඒතකොට ඒකත් එක්ක එක්තරා ප්‍රමාණයකට සමාජයේ ව්‍යාකූලත්වයක් ගොඩනගන්න ප්‍රතිගාමී බලවේග වලට පුළුවන් වුණානේ. එහෙනම් එතන අපේ මොකද්ද පදනම? පස්සට පියවරක් ඉස්සරහට පියවර දෙකක් පස්සට ගියොත් ඉන්නේ කොහෙද කියලා. ඉන්නේ හිටපු තැනටත් වඩා පස්සේ. ඒ නිසා පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට නැවත වේගෙන් ඉදිරියට.